ගොඩක් අය හිතන්නේ බර අඩු කරනකොට රෑට නොකා ඉන්න ඕනේ කියලා. මේක හරිද? මෙන්න මේ concept එකේ පොඩි වැරද්දක් තියෙනවා. මම කිලෝ 120ක ඉඳලා කිලෝ 66 වෙනකම් බර අඩු කරනකොට මම රෑට නොකා හිටියද? නෑ. ඇත්තටම නෑ. මම රෑට හැමදාම වගේ කෑම කෑවා. මෙන්න මේක මම ඇයි කරේ? රෑට ඔයා කෑම කන්නේ නැතුව ඉන්නකොට ඔයාගේ වැඩි වෙනවා මොකද්ද? කෝටිසෝල්. ස්ට්‍රෙස් හෝමෝන් එක. කෝටිසෝල් වල වැඩේ තමයි මෙයාට ගේමක් ගහගන්න ග්ලූකෝස් ඕනේ. ග්ලූකෝස් ඕනක නම් මෙයා අපේ අක්මාවේ තියෙන තැම්පත් වෙලා තියෙන ග්ලූකෝස් ටික උස්සනවා. එතකොට ග්ලූකෝස් උස්සපු ගමන් ලේවට ග්ලූකෝස් ගෙනාපු ගමන් කවුද එන්නේ දුවගෙන ඉන්සුලින්. ඉන්සුලින් තියෙනවා නම් ඔයාගේ ෆැට් බර්න් එක හරියට වෙන්නේ නැහැ. ෆැට් බර්න් එක හරියට වෙන්නේ නැහැ. අනිත් දේ තමයි කෝටිසෝල් වල කරන යා මෙයා කොහෙන් හරි වගේ මොලේට බල කරනවා මොනවා හරි සීනි ටිකක් අර ඉක්මනට එනර්ජි ගන්න ශක්තියක් ලබා ගන්න. ඉතින් මෙන්න මේ ස්ට්‍රෙස් එකේ ඉන්නකොට ෆැට් බර්න් වෙන්නේ නැති නිසා මම මගේ ඩිනර් එක කවදාවත්ම වගේ මිස් කරේ නැහැ. ඉතින් මෙතනදී මම පාවිච්චි කරපු ඩිනර් මීල් ප්ලෑන් එක මොකද්ද? මේකදී මම කරපු දේ තමයි හාවර්ඩ් ප්ලේට් කන්සෙප්ට් එක. හාවර්ඩ් ප්ලේට් කන්සෙප්ට් එකේදී මම මේක පොඩ්ඩක් මොඩිෆයි කරා. මුලින්ම කියන්න හාවර්ඩ් ප්ලේට් කන්සෙප්ට් එකේදී කරන්නේ ඔය ප්ලේට් එක ගත්තා නම් ප්ලේට් එකෙන් භාගයක් එනවා එළවලු පළතුරු. හරිද? එළවලු පළතුරු. මේකට පලා වර්ගත් එකතු වෙනවා. එළවලු පළතුරු කැමති ඕනම එළවලුක් එකතු කරගන්න. පළතුරක් එකතු කරගන්න. මේකෙන් පිටානින් කාලක් එනවා ප්‍රෝටීන්. ප්‍රෝටීන් කොහොම මොනවාද? මස්, මාළු, බිත්තර, පරිප්පු, ඇට වර්ග, ධාන්‍ය වර්ග මේකට එකතු වෙනවා. හරිද? ඊට අමතරව කාලක් හවුට් ප්ලේට් එක කියන විදිහට කාබෝහයිඩ්‍රේට් වඩ ගන්න පුළුවන්. බත් ගන්න පුළුවන්. මෙතන විශේෂයෙන්ම රතු බත් පාවිච්චි කරන හොඳයි. සුදු බත් නෙවෙයි මොකද මේකේ ෆයිබර් තියෙනවා. ඉතින් මෙන්න මේම තමයි හවුට් ප්ලේට්. ඉතින් මේකෙදි මම කරපු දේ මේ මොඩිෆයිඩ් හවුට් ප්ලේට් එකේ concept එක මම කරපු දේ තමයි මම අර කාලා කාබෝහයිඩ්‍රේට් කාලා පුළුවන් තරම් අඩු කරන්න බැලුවා. මොකද විද්‍යාව අනුව අපිට කාබෝහයිඩ්‍රේට් ඕනේ අපිට ක්ෂණික එනර්ජි එකනේ අපිට එනර්ජි එක. අපි ඕන දවල්ට කාබෝහයිඩ්‍රේට් එකක් ගත්තට කමක් නැහැ කියන concept එක මත රැට ලොකුවට අපි නිදිය ගන්න යන්නේ. රැට නිදිය ගන්න යන නිසා ලොකුවට කාබෝහයිඩ්‍රේට් ඕනේ නැහැ කියන concept එක මත මම ඒ කාලත් පුළුවන් තරම් අඩු කරා. ඒතර මං කරේ මොකද්ද? මං කරේ පිගානෙන් භාගයක් එළවලු සහ පළතුරු වලට වැඩියෙන් එළවලු වලට. බොරු කියන්න ඕනේ නැහැ ලොකුවට පළතුරු නෙමෙයි එළවලු වලට. ඒතර කාලක් ප්‍රෝටීන්ස් සඳහා සමහරවිට මෙන්න මේ කාල ඉක්මවනවා අර කාබෝහයිඩ්‍රේට් කාලට එකතු කරලා ප්‍රෝටීන තව වැඩියෙන් ගන්න. වැඩිම ප්‍රෝටීන හොයන එකක් තමයි මම කරේ. ඉතින් මෙන්න මෙහෙම කරන එකේ concept එක මෙන්න මේ වගේ modify හාවර්ඩ් ප්ලේට් එකේ concept එක තමයි ඇත්තටම ඔයාගේ leptin හෝමෝන් එක වැඩි කරනවා. ඒ වගේම ghrelin අඩු කරනවා. leptin කියන්නේ මොකද්ද? leptin කියන්නේ හෝමෝන් එකක් අපිව fullness ඇති කරනවා. ඒතර අපිට පොඩි දෙයකින් කෑවට පස්සේ අපිට ෆුල්නස් එක ඇති වුණාට පස්සේ අපිට බඩගිනි දැන් බඩ පිරලා වගේ දැනෙනවා. අන්න මේ ලෙප්ටින් වැඩි කරනවා මෙතන තියෙන ප්‍රෝටීන් වල නෙමෙයි මෙතන තියෙන ෆයිබර්. එළවලු වල සහ පළතුරු වල තියෙන ෆයිබර් වලින් මෙන්න ඔයාගේ ලෙප්ටින් වැඩි කරනවා. ඒ ග්‍රෙලින් කියලා කියන්නේ අපේ බඩගිනි ඇති කරන භූතය. මම හැමතිස්සෙම කියන්නේ මේ ග්‍රෙලින් අඩු කරනවා අපේ බඩගින්න ඉක්මනට නිවලා ඉවරලා මේ ප්‍රෝටීන සහ ෆයිබර් වැඩි කෑම වලින්. ඉතින් මෙන්න මෙහෙම ඔයා මේ ප්ලේට් එක මේ විදිහට ගත්තා මේ හාවර්ඩ් ප්ලේට් එක නැත්තම් මොඩිෆයිඩ් හාවර්ඩ් ප්ලේට් එක මම කරපු විදිහට කරනවා නම් ඔයාට ගින්නක් නැතුව ඇත්තටම අර ලොකෝට ට්‍රැක් කරගන්න නැතුව බර අඩු කරගන්න හැකි වෙනවා. නමුත් මම හැමතිස්සෙම කරපු දෙයක් තමයි විද්‍යාව බිලීව් කරපු එක. මං හිතුවා මං හැමතිස්සෙම තේරුම් ගත්ත දෙයක් තමයි මගේ බර අඩු වෙන්න නම් අර කිලෝ 120 ක ඉඳලා මේ තත්ත්වයට කිලෝ 66 වෙනකම් බර අඩු වෙන්න නම් මට කැලරි ඩෙෆිසිට් එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. කැලරි ඩෙෆිසිට් එක තියෙනකොට මම දාන්න ওই concept එක මම ලෙප්ටින් වැඩි කරගත්තොත් ෆයිබර් සහ ප්‍රෝටීන් වැඩි අඩංගු කෑම වැඩි කෑවොත් මගේ බර මට වැඩි කන්න බෑ මගේ බර අඩු වෙනවා. මට ඒ වුණාට මේක හරියටම ට්‍රැක් ඩවුන් කරගන්න ඕන නිසා මම මගේ කැලරි රික්වයර්මන්ට් එක ගණන් කරලා මගේ ඩේලි කැලරි රික්වයර්මන්ට් එක ගණන් කරලා මම ගන්න කෑම මම මොනවා කෑවත් එළවලු පළතුරු මොනවා කෑවත් මස් මාළු මොනවා කෑවත් මම උතන කොච්චර අපි හිතමුකෝ උතන අපි කාබෝහයිඩ්‍රේට් ගත්තත් අන්නේ ප්‍රමාණය කැලරි ප්‍රමාණය හරියටම ට්‍රැක් ඩවුන් කරලා මගේ ඩෙෆිසිට් එක තියාගෙන කොච්චර බර අඩු වෙනවද කියලා මම හරියටම දැනගෙන හිටියා. මම කතරගම යනකොට හරිම පාරේ දැනගෙන තමයි ගියේ. අන්න එතකොට ඔයාලට ලේසි ඔයාලට නෝරේලි ගිහිල්ලා කතරගම යන්න වෙන්නේ නැහැ. ඔයාලට හරියටම කතරගම හරියටම යන්න පුළුවන් හම්බන්තොට හරහා හරිම පාර හරහා යන්න පුළුවන්. මෙන්න මේකෙදි ඔයා කරන්න ඕන දේ තමයි ඔයාගේ කැලරි ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් කැලරි සම්බන්ධයෙන් මම මගේ කැලරි රික්වයර්මන්ට් එක කොච්චරද මේක ඩෙෆිසිට් එක තියාගන්නේ කොහොමද කියලා මම කරපු ඇප් එක තමයි Build Your Fit Self ඇප් එක. Build Your Fit Self ඇප් එකෙන් ඔයාට
ඔයාගේ හරියටම කැලරි ගන්න ට්‍රැක් ඩවුන් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ බර අඩු වෙන එක මේක රිපෝට් කළා මේක පෙන්නන කොච්චරක් බර අඩු වෙනවද, කොච්චර කැලරි ඩෙෆිසිට් එකක් තියාගෙන තියෙනවද, කොච්චර බර දැන් අඩු වෙලා තියෙනවද කියලා මේක ඔයාව ගයිඩ් කරනවා. ඔයාගේ ෆැට් පර්සන්ටේජ් BMI අනුව කොච්චර ඔයා බර අඩු කරගත යුතුද කියලා මෙයා ගයිඩ් කරන විදිහ මේ ඇප් එක ලබා ගන්නවා. ලබා ගන්න පුළුවන් මෙන්න මේ නම්බර් එකට. මේ නම්බර් එකට WhatsApp message එකක් දාලා ඔයාලට මේ ඇප් එක ලබා ගන්න පුළුවන්. මේ ඇප් එක මාසයකට සබ්ස්ක්‍රයිබ් කරනවා රුපියල් 1000ක වගේ මුදලක්. මාස 3කට වගේ යනවා රුපියල් 2500 වගේ මුදලක්. මේක අඩු වෙගෙන තමයි යන්නේ ගාන වගේ කාලය වැඩි වෙනකොට. ඉතින් ඔයා ටික කාලයක් මේක පාවිච්චි කරාට පස්සේ ඔයාගේ අර සාමාන්‍යයෙන් ඔය කැලරි ලොකුට හිතන්නේ නැතුව ඔයා දන්නවා ඔයාගේ ප්ලේට් එක දැක්කම මේකේ කැලරි කොච්චරද කියලා ඔයාගේ normally ඒ ඔයාට අවශ්‍ය ආහාර ප්‍රමාණය ඒ විදිහට හැදෙනවා. ඔයාගේ ජීවිතේ ඒ ප්‍රමාණිකූලව හැදීමක් වෙනවා. ඔයා ආහාර ගැනීම සහ ඔයා කෑමත් එක්ක ඇත්තටම peace agreement එකකට එනවා. අර භූතය වගේ ගිලගෙන යන්න. ඉතින් ඔයාට අවශ්‍ය නම් මේ ඇප් එක ලබා ගන්න. ඉතින් මෙහෙම ඔයාගේ දින එක මට එපා. මං දින එක ගන්නෙ නැහැ කියලා අතහැරලා කෝටිසෝල් වැඩි කරගෙන අනවශ්‍ය විදිහට බර වැඩි කරගන්න නැතුව ඔයා හරි විදිහට ස්මාර්ට් විදිහට බර අඩු කරගන්න ලැබේවයි කියලා මම ජය ප්‍රාර්ථනා කරනවා.